උපමා පිළිබඳව තියෙන හොත්තම කැලලක් දීලා තියෙනවා. උපමා. ඒ තමයි W.S. සුනේත්‍රා කියන නවකතාව. මේ නේත්‍රාදය නිසා සුනේත්‍රා නම් වන්නේ. ඒ වර්ණයෙන් හා දීප්තිය නිදුනින් නුවණක් වගේ. උපමා. නොහොත් විනිවිද පෙනෙන පැහැපත් අහසකට බඳුනේ. ඇගේ රත්නන් වූ කුඩා ජපා පුෂ්පයක්. ජපා පුෂ්පයක් කියන්නේ රෝස මලක්. රූපකය යනු නිපාතයක් යොදා නොගෙන වස්තුවක් තවත් වස්තුවකට සමාන කිරීම. දැන් මේ රූපකයෙන් සමාන කරනවා. නිපාතය යොදා ගන්නෑ. ඒක උපමාවේ රූපකයේ වෙනස. එයාගේ මුහුණ සදා වගේ කියව උපමාව. එයාගේ මුහුණ සඳ කියව රූපකයක්. වතින් සොමි සඳ වූ තෙනෙන් රම් පෙද වූ රම්ලිය සිරින් පෙද බඳු දියණියන් තමලකට කැඳු. එයාගේ දු වති වත කියන දෙන මුහුණට. මුහුණ කියන සමාන පදයක් වුණ. වතින් සොමි සඳ වූ එයාගේ මුහුණ සෞම්‍ය සඳක් වගේ. තෙනෙන් රම් පෙද වූ එයාගේ බමුණුගේ පයෝදර රත්තරන් පන්දුවලට උපමා කරනවා. එයාගේ ශරීරය රම්ලියක් වගේ, වැලක් වගේ රත්තරන් වලින් කරපු. අන්නේ දියණියන් තමලකට නේද? බලන්න උපමා අපි නිකන් නුහුරු උපමාවක් නේ අපි හැමදාම දකින්නේ පියයන් සමාන කරන්නේ මේ. හම්සයන් මේක විශේෂ අවස්ථාවක්. රම් පෙළු සියලු පන්දුවකට සමාන කරනවා. ඕන ගහන්න බෑ.